මත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ පාර සොල්වල් නිවාඩුවට අයිලාට දවස් 5ක් වගේ නිවාඩු හම්බුණා. සෙනසුරාදාත් එක්ක දවස් 5ක් හම්බුණා. ඒ හින්දා අපි හිතුවා පොඩි ගමනක් යන්න ඕනි කියලා. නිවාඩුවට කලින් ඉඳන්ම මං අයියට කීකේ හිටියේ මට මේ පාර බූසන් යන්න හරි ආසයි කියලා. ඒ හින්දා පොඩි වෙනසකටත් එක්ක අපි දෙන්නම කතා වෙලා බූසන් යන් කියලා හිතුවා. ඒ කියපු දවස් ටිකේ පොඩි මතකයක් විදිහට පොඩි වීඩියෝ කෑල් ටිකකුත් එක්ක අරගෙන පොඩි ලොග් එකක් අරන් ආවනම් හොඳයි කියලා හිතුන හින්දා මම චූටි වීඩියෝ කෑල් ටිකක් එකතු කරගත්තා. එහෙනම් ඒ නිවාඩුවේ ලස්සන දවස් ටික ගෙවුනේ කොහොමද කියලා බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙම කතා කරද්දී ඒ කියන්නේ දැන් මුලින්ම වාහනය ගත්තම ගා අපි ලංකාවේ තියෙන දැන් මම කතා කරේ අද මේ කියන මම හයිවේ එකේ දාගෙන ඉඳි මෙහෙම ඔව් මම මොකද කරා ඕන්න ආයේ තියෙනවනේ මුලින්ම ඒක නිසා මෙහෙම මාළුවල් ගන්න තහනක් නැද්ද එහෙම නෑ ඇයි ඔව් උලක තිබ්බම සීතලේ උලන් නැති නිසා තමයි ෂේප් එක ඉතින් බා හදලා තියෙනවානේ. ඔව් ටිකක් ආයක්ෂාත් තියෙන තැන හදලා තියෙනවා. අයියොන්ඩායිගේ ලොකුවට ගහලා තියෙනවන්නේ. මේ කට්ටිය කම්පැනි නේද? ඇල්ල ක්‍රේන් තියෙනවා. ක්‍රේන් නේ? තියෙනවද? හරි නෑ.
අර මිනිස්සු ඒ පැත්තට යනවා යා උඩට යනද? ඒ පැත්තට ගියා ලස්ස නෑ. කලුවරට එන කලිය යා ඔව් කලුවරට පේන්නේ එන්න. සුදු සුදු ඔයා මාව දැනගත් එක්කද යන්නේ? වයිෆයි තියනවා කියලා බෑ නෑ. කොරියා ෆ්‍රී වයිෆයි. ඒකට ඩොල්ෆින් ඉන්නේ ඒක ඩොල්ෆින් ආ. කොහොමද? ගුලම් පාරක් නැතිලා රස්මිට චිත්තා මෙහෙම ඇවිල්ලා විදලා යනකොට මාර මේ ඔළුවට නිදහස් ගහන්නේ. ඒකට කලුවරට මාවි කප්පිය හොඳයි ඔව් ලයිට් දාලා අන්න ලයිට්ස් දාලා तुम्हारा ये साइज ये बड़ा है ඒක නෝ ඔව් උනාට කැලලා වැටුනම පාරේ
ඇවිල්ලා නම් මේ කුපින් එක හදන්න ඕන. වතුර අඩු ගානේ. ඔව්. නැත්තම් වතුර බහැලා ගියානේ. මං ඉස්සරෙන් ලස්සනට කියපු පළවෙනි දවස ගෙවුණේ ඔන්න ඔය විදිහට තමයි. අයියගේ යාළුවෙක් හිටියා. ඒ යාළුව තමා අපි ඔය ලස්සන තැනට එක්කගෙන ගියේ. එයත් එක්කම රැටත් කාලා අපි ඊට පස්සේ නතර වෙලා ඉන්න බුක් කරපු හොටල් එකට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ඊට පස්සේ රෑත් පොඩි රවුමක් ගියා. ඒක තව ලොග් එකකින් අරන් එන්නම් ඔයගොල්ලන්ට. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අනිත් දවස් ටිකක් ගෙවුනේ කොහොමද කියලා බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න. අන්‍යම්.